මතුගම බස් ස්ටෑන්ඩ් එකේ නම් කොහොමද දන්නේ? ඔය පන්ති දවස්වලට බලන්නකො බස් ස්ටෑන්ඩ් එකේ. මේ පොඩි පැටවුනේ. මේ හරි දුක හිතෙනවා පින්නතුනේ. අම්මා තාත්තා ණයට සල්ලි ඉල්ලලා පන්ති කාඩ් එකට මේ ක්ලාස් ෆීස් ගෙවන්නේ. මේ කොල්ලොන්ගේ එකම හපංකම පෙති කාඩ් එකක් ගන්න එක. මේ පොඩි පැටව මේ උන්ගේ කටවල් පුරවගෙන දුම්කල පළුවලි. ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම්කල පළුවක් තියෙනවා. මේ අපේ කවුද මේ නැති වෙන්නේ? මේක මෙහෙම වෙලා බෑ. මේක මෙහෙම දිගටම ගියොත් කාටද බණ කියන්නේ? මේක මෙහෙම දිගටම ගියොත් මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? පන්සල් හදන එකේ තේරුමක් තියෙනවද? ඒ නිසා මතුගමින් ওই ජරාව සේරම නැති වෙන්න ඕනේ. මේ ජවය මේ බලය තරුණයන්ට තියෙනවා. එක් අහුවෙලා කතා වෙලා නැති කරලා දාන්න. කතා වෙලා නැති කරන්න. ඔය කුඩු අයිස් මොකවත් මේකේ විකුණන්න දෙන්න එපා. අර මේකට වැඩිපුරම ගොදුරු වෙන්නේ කවුද? අර නැත්තිම බැරිම කොල්ලනේ. නගරට පන්ති යන උසස් පෙළ ළමයා. එනිසා මේවා මේ ඔබතුමන්ලටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ පොලිසියට කරන්නත් බෑ. මොකද මේ ටෝච් ගහගෙන ඉන්නද විකුණන තැන් වලට ගිහිල්ලා. මේක කරන්න පුළුවන් විකුණන උදවියට විතරයි නවත්තන්න පුළුවන්. මේ මුළු මතුගමම මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙන්න ඕනේ. උදේ ඉඳන් රස්සාවක් හොයනවා මොකේද? හරි දුකයි. රුපියල් 2000ක් හොයාගන්න. එනිසා මේ මතුගම මට ලොකු විශ්වාසයක් තියෙනවා. හෙට ඉර පායනව සත්තයි එලෙසම. හෙට ඉඳන් මතුගම වෙනස් වෙයි. එහෙම නැත්තම් මේ ආශ්චර්යයක් තියෙන්නේ නැහැ. මේ ධර්මයේ ආශ්චර්ය නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අම්මලා වෙනස් වෙන්න ඕනේ. තාත්තලා වෙනස් වෙන්න ඕනේ. ඔකට වෙනස් වෙන්න අමාරු නම් මම පොඩි යෝජනාවක් කරන්න. මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගොඩනගා ගන්නේ අර පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයත් කවදා හරි ඔය ජීවිතේ සැක කරා නම් සැක කරේ කවුද? ඔය කවදාවත් අපිව සැක කරලා තියෙනවද? අපි සැක කරේ කවුද? අනේකව ජීවිතේ කවදා හරි ඔය කටෙන් කුණුහරුපයක් කිව්වා නම් කිව්වේ කාටද? අපිට කවදාවත් කුණුහරුපෙන් බැනගෙන තියෙනවද? කාටද බයින්නේ? පින්නතුනේ අනුන්ට බනින්නේ. පව් පිරෙන්නේ කාටද? මිනිස්සු වෛර කරන්නේ කාටද? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? වෛර කරන්නේ අනුන්ට. ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. මිනිස්සු ගතු කියන්නේ කාගෙනද? පද හදන්නේ කාටද? මිනිස්සු කේලම් කියන්නේ කාටද? මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ අනුන්ට. ඔය කැත වැඩේ නවත්ත ගන්නකො. මොකද්ද කැත වැඩේ? හරි කැත පුරුද්දක් පින්නතුනේ අනුන් ගැන හොයන එක. පුදුම රුදාවක්නේ තියෙන අනුන්ගේ දේවල් බලන්න. ඕකෝන්නම් දැන් යන ගමන් බලන්න පුළුවන්. බණ ඉවරලා යන ගමන් කාට හරි කියන්න මම මේක නිකන් කියනවට කරන්නකො. යන ගමන් කියන්නකො මේ අහවලාට පොඩි වැඩක් වුණා. පස්සේ හම්බුනහම කියන්නම් කියලා.
අය අර මනුස්සයා නින්දේද අර ගහ ගන්නක. පුදුම කැක්කුමක් තියෙන්නේ මොකේද? අනුන්ගේ දේවල් හොයන්න. පුරුදු වෙන්න. අනුන්ට කඹරන එක නවත්තන්න. පින්නතන ඉපදෙච්ච අපි ජරාවට පත් වෙනකොට ව්‍යාධියට පත් වෙනකොට අපි හැඩගැහිලා තියෙන්න ඕනේ. මම ඔය මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. කොච්චර කාට කොයි විදිහට මේවා කරන්න ගියත් පින්නතුනේ මට තේරෙනවා වැස්ස හරි සැරයි. මොකද ඉතින් කරන්නේ?